හෙලෝ ෆ්‍රන්ස් ඉතින් ඔල කොහොද ඉතින් අදත් මං අරංාව අලුත් ඉවෙන්ට් එකක් මයිනෝ වයිප්ස ඉතින් මැනෝවයිප්සක ලේගෙනන්න අනිවාරෙන් මේකත් ලේ කරන්න හරි ඉතින් අපි වල කලින් විඩිය බලන වල කලින් විඩිය දකින්නද මේ ඉන්නේම් කෙන එක ඉවෙන්ට ස්ටාර්ට ලතිය දයිවෙන්ට ලෝසර දැන් ඒ කරන්න එපා ඒක නවත්තර දැන් අලුත්තක් ඇවලදින හයිඩන්සී කියලා ඉවෙන්ට එක ස්ටාර්ට ලදන්න ඉතින් මං ඒක ඉපත් වෙන්න කියලවලට කියන්න හරි ඉතින් ඔලා මුලින්ම මේක කියලින් දැන් කලින් ඉවෙන්ට විස්තටික් වෙන කලින් ඉවෙන්ට එකේ හරි නම දුන්න තුන්දෙනෙක් කර තුන්දෙනෙක් නම දීල තින්න හරි නම ඉට අමතරව ප්‍රේස්ලා ගොඩක් ට්‍රයි කල තිනම දැක්ක සමහරය ඔක්කම ලෙටස්ටික හොයාගන තිබ්බා ඒත් තර මේ නම හදාගන්න බැරිලා තිබාරය ඉතින් නම හදාගන්න බැරිුණා ගැන්න වලට ගොඩගම්බෙන් ඇතරම නමත් හදාගත්ත ගොඩක් අයින්න ගොඩක් අයිගන තුන් නයින්න ඉතින් තුන්දරගේ එක්කෙන තිරමට රිවෝඩ් දෙන්න පුල ඉතින් දැන්වල්ට ස්ක්‍රීන් එක පෙන්න්නයි කවුදේ තුන්දනා කියලා ටයිම් එකත් එක් හරි ඉතින් ඩිස්කෝඩ් එක ඉන්බොක්ස් දාලතින් වැසේජ් එක ඉතින් ඉන්බොක්ස් දාපුහම අපි පෙන්වා වෙනම ටයිම් එකත් එක්ක මට ලේසි වලට පරු් කරන්න මේ කවුද හරිටම දින්න කියලා ඉතින් කිසිම හොර වැඩක් නැතුව මට එක රිවෝඩ් එක දෙන්න පුළුවන් ඉන්න හරිද ඉතින් වල දැම් පෙන්න්නේ ස්ක්‍රීන් එක එන්න පලේස් ලත්තුන්ද එකන තම ඉන්නසන් අනිත් එක්කන තම ශෝගන් අනිත් එක්කන අත්තමයි කවුද ඔඉන්න එයා හරි ඉරින් ජක්ස් පැරෝ වගේ පෙන්න්නේ ඔය අවිස්ත කියලා කියලා හරිද ති වලට වෙත්තුන්දනාම ස්කෝඩ් එක බලාගන්න පුළුවන් ඉතින් ඒ තුන්දෙන විතර හරිය නම දීල තිබේ කීපදන මිටිය නම හදාගන්නකරුව තව කීපදනෙක් හිටිය වැරදි නම් හද ඉතින් දැන් අලුත් ඉවෙන්ට එකක් පටන්ගල තින් හයිඩන්සී හර ඉවෙට්ටක ස්ටාක් මං එකක් කියන්න ඉතින් මේකදී පලවෙනි තැන ගන්නේ ඉනසට හරි ඉනසැන්ට් තම මට මුලින්ම නේම් එක දුන්නේ ගත්ද නේම් එක තමයි අයම් නොට් සදය හරි අයම් නොට් සදව කියන පලේ නැත්තං මේසගන්න ස්ටා හරි දේකයිමං කිව මේක හැමෝටම් පොදු නමක් කිය හැමෝටම හොයාගන්න පුළුවන් නමක් වෙන්න පැන පරගන පලේ කෙනෙක් දැන්ආන තම කරන්න බෑනි ඉතින් ඒක හින්දා මම් දැම්මා ස්ටාප් එකඉන්න කෙනෙකි නම ඉතින් යා තමයි අයම් නොට් සදව හෙම කෙනෙක් කියන ස්ටාප් යරද walට ඩිස්කෝඩ් එක හෙටුවන ඩිස්කෝඩ් නිකම වලාගන්න ඉතින් අයම් නොට් සදව කෙනක අයිම් එන්නෝට එස්සේ ඕග අකුරු ටික තමයි තින්නේ හරි ප්‍රෙන්් ඕලා චෙක්කල් ලවලන්න සමහරය මට ඔල් ටික්ස් යස් කරලා එක ටික්ස් යස් කල මගෙන් හිට හොයාගන්න ට්‍රයි කර මති ඒකට ඉඩ දුන්නේ නෑ කෙටියෙන් කිවොත් ඔයාලට තේරණති කරපු හරි දැන් අපි යන් අලුත් ඉවෙන්ට් එකට හරි හයිඩැන්සී කියන්න මොකක්ද හරි මන් චොප් එකට ශොප් එකෙන් පොඩි අයිටම් එකක් ගන්න ශොප් එකේ තියෙනවා මෙන්න මේ වගේ එකක් හරි නූ නිකං යකෙක් වගේ මේ මුගේ මූුණ නිකම්ම ඇස් දෙකයි මාස්ක එකක් දාලා වගේ තියෙනවා මෙන්න මේක තමයි ඊළඟ ඉවෙන්ට් එක හරිද හයිඩැන්සී ඉතින් මෙන්න මේ ක්‍රාෆ්ට බ්ලොක් හරි මේ ක්‍රාෆ්ට බ්ලොක් මගේ මේ බේස් එකේ හැම තැනම ගහලා තියෙනවා හරිද ඉතින් ක්‍රාෆ්ට බ්ලොක් 32ක් තියෙනවා ඒ 32ම හොයාගන්න කෙනාට මුලින්ම හොයාගන්න කෙනාට මම රිවෝඩ්ඩයක් විදියට මේ ගේම් එකේ ඉන්ගේම් මනී 1 මිලියන් දෙන හරිද 1 මිලියන් ඒටද මේ 32ම හොයාගන්න ප්ලේටම 1 මිලියන් දෙනවා ඉතින් ඔයාලට පුල් සතියක් දෙනවා මම දවස් 7ක් ඉතින් වලට කරන්න තියෙන්නේ මෙන්න මේ ක්‍රාෆ්ට් එක හොයාගන්න එකක් නෙවෙයි 32ක් හරිද ගස්සුඩ වෙන්න පුළුවන් පොළොව යට වෙන්න පුළුවන් ඒත් හැබැයි ඔයාලට කිසිම තැනක ඒව බ්‍රේක් කරන්න බෑ ක්ලේම් කරලා දින ඔක්කොම එනම හංගලා විතරයි තියෙන්නේ ඔය එතෙන්ද යන්න පුළුවන් ඕන කෙනෙක්ට ගිහින් ඒක බලන්න පුළුවන් විදිහට තමයි ඒක තියෙන්නේ හරිද ඉතින් හැම වෙලේම මේ බ්ලොග් එක මෙහෙමම තියෙන්නේ නෑ හරිද බ්ලොග් දෙකක් අස්සේ වෙන්න පුළුවන් බ්ලොග් පහක් අස්සේ වෙන්න පුළුවන් සමහරවිට මේ කෑල්ලක් විතරක් පේන්න ඉඩ තියෙනවා
ගැන දැවලට එක්සම්පල්ලයක් දුන්නොත් දැන් මෙහෙම ගහලා මෙහෙම ගහපුවාමට පෙන්න්න වෙච්චරයි මේ ක්‍රාෆ්ට එක හරි ඔයාලා අයිඩෙන්ටිෆයි කරන්න යාමක ක්‍රාෆ් එකක් හරි ඉතින් මේ මැප් එක පුරාම මේ මැප් එකෙන මගේ ලැඩියටස් ටීම් බේස් එක පුරාම මේ ක්‍රාෆ්ටර්ස් හදලා තියෙනවා හරි ක්‍රාෆ්ටර්ස් 32ක් ඉතින් ඔය 32ම ස්ක්‍රීන්ෂොට් ගහලා මට ඉන්බොක්ස් දාන්න වෙන ඒ වගේ දාන්න පානි ප්ලේස්ලටත් පෙන්වනවා ඉතින් අනිවාර්ය ඉන්බොක්ස් දාන්න ඔයාලම රාට්ටන්නත් බෑ මොකද කියනවා මම XYZ ඩොක්කම අරන් තියෙනවා හරිද මං ඔය ඕක හංගද්දි මෙතන මෙහෙම තියලා එහෙම F3 ඔබලා F2 එක ස්ක්‍රීන්ෂොට් කරන් තියෙන්නේ හින්දා ඔයාලට මේක වෙනස් කරන්න බෑ ඉතින් එහෙනම් ඉවෙන්ට් එක ස්ටාර්ට් ඔයාලා පටන් ගන්න ඉවෙන්ට් එක ප්ලේ කරන්න බයි